හායි යාළුවනේ කොහොමද? ඉතින් අද යන්නේ අර ඇතින් පේන වෙහෙරේන විහාරේ බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි මේ විදියට වීඩියෝ එක ස්ටාර්ට් කරමු. ඉතින් යාළුවනේ මම ඇතුළට ගියේ මෙතන තියෙන මේ ගේට්ටුවෙන්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඇතුළ මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ විහාර මළුවට ඇවිල්ලා බලපුවාම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහා මේ විදිහට මේ වගේ පොකුණක් හදලා තියෙනවා. ඒකේ ලස්සන නෙළුම් මල් හදලා තියෙනවා. ඉතින් මෙතෙන්ට නම් ලංකාවේ ඇවිල්ලා නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලපුවාම මේ විදිහට පෙර දැකලා තියෙන ලස්සන බුදු පිළිම වහන්සේ බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්ත හැරිලා බලපුවාම මේ විදිහට බෝධින් වහන්සේ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි ළඟට ගිහිල්ලා බලමුකෝ කොහොමද පේන්නේ කියලා. ළඟට ඇවිල්ලා උඩ බලපුවාම මේ විදිහට තමයි පිළිම වහන්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් අහපව ඉස්සරහට ආපුවාම මේ විදිහට උමං විහාරය කියලා තියෙන තැනක්. ඉතින් ඒක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් උමං විහාරය ඇතුලේ අපිට ගොඩක් චිත්‍ර ඇඳලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ චිත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එකින් එක බලනවා නම් සෑහෙන වෙලා යනවා. ඉතින් ඒව නම් දැන් ගොඩක් පරණ වෙලා තියෙන්නේ. මට හිතෙනවා ඉතින් ඉස්සර කන්න මිනිස්සු මේවා ගොඩක් බලන්න එන්න ඇති. හැබැයි දැන් නම් මේවා බලන්න නම් මං ගියපු දවසේ නම් වැඩි පිරිසක් හිටියේ නැහැ. ඉතින් එතනින් ඇවිල්ලා අපිට මේ විදියට බුදු පිළිම වහන්සේ තියෙන උඩට ගිය හැකි. ඉතින් උඩට ගිහිල්ලා බලපුවාම පල්ලෙහා බලපුවාම මේ විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනත් ඇවිල්ලා අපිට උඩම තට්ටුවට නැග්ග හැකි. උඩම තට්ටුවට නැගලා වටපිට බලපුවාම අපිට මේ විදියට ලස්සනට ඈත වටපිටාව බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩට නම් වැඩි කවුරුත් නගින්නේ නැහැ වගේ. ඉතින් මං ගියපු දවසේ ගොඩක් වැස්ස තිබ්බ දවසක්. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් දියසේ වෙලහරමේ තියනවා ලෙස්සනවා. ඉතින් ඕගොල්ලෝ ගියොත් පරිස්සමෙන් නැගලා බලලා එන්න. ඉතින් මේක උඩට නැග්ගාම මේ වටේ ඇවිදලා බලන්න පුළුවන්. ඉතින් මුළු වටේම ලස්සනට පේනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ වෙහෙරහේන විහාරයට ගියපු ගමන අවසන් වෙන්නේ. ඉතින් මේක පොඩි වීඩියෝ එකක්. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා. කවදා හරි මේ පුංචි රටේ කෙදිනකදී හෝ මතු කවදා හරි ඔයාලමයි දවසක හමු වෙයි.